ඔයාලා කවදාවත් හිතලා තියෙනවද අපි මේ දකින ලෝකේ ඇත්තක්ද කියලා? අපේ ඇස් ඇත්තටම අපිට පෙන්වන්නේ ඇත්තම ලෝකයේද නැත්නම් අපිව බේරගන්න හදපු ලොකු මායාවක්ද? අද මම ගෙනාවේ විද්‍යා ලෝකෙම හෙල්ලුණ ඒත් අදටත් විසඳගන්න බැරි වුණ අභිරහස් පරීක්ෂණයක් ගැන කතාවක්. මේක ඇහුවට පස්සේ ඔයා අහස දිහා බලන විදිය කවදාවත් කලින් වගේ වෙන එකක් නෑ. කතාව පටන් ගන්නේ 1985 අවුරුද්දේ. ඩොක්ටර් රොබර්ට් මිලර් එයා දක්ෂ භෞතික විද්‍යාඥයෙක් වගේම ආදරණීය තාත්තා කෙනෙක්. එයාගේ දුව එමලි වයස අවුරුදු 12යි. මේ පුංචි කෙල්ල උපතින්ම දරුණු පෙනීමේ දුර්වලතාවයකින් පෙළුණා. ඉතින් තාත්තා කෙනෙක් විදිහට මිලර් තීරණය කළා ලෝකෙම වෙනස් කරන සොයා ගැනීමක් කරන්න. එයා හැදුවා අලුත් જાතියේ ඇස් කණ්ණාඩියක්. ඔහු ඒක නම් කළේ ක්වොන්ටම් ෆේස් කරෙක්ටිව් ලෙන්සස් කියලා. මේක සාමාන්‍ය කණ්ණාඩියක් නෙවෙයි. මේකෙන් පුළුවන් වෙලා තිනවා ආලෝකයේ අපි නොදකින පැතිකඩවල් දකින්න. පරීක්ෂණ පටන් ගත්තා. එමලි මුල්ම වතාවට මේ කණ්ණාඩිය දැම්මම ලැබුණ ප්‍රතිඵලය අති විශිෂ්ටයි. මුළු ජීවිත කාලෙම අඳුරේ හිටපු ඇයට පළවෙනි වතාවට ලෝකය පැහැදිලිව පේන්න ගත්තා. ඒත් මේ සතුට තිබුණේ දවස් 3යි. දවස් 3කට පස්සේ එමලිගේ හැසිරීම වෙනස් වුණා. එයා කියන්න ගත්තා එයා දකින දේවල් වල මොකක්දෝ වැරද්දක් දිලනවා කියලා. එයා බයෙන් ගැහි එයාගේ ඩයරි එකේ මෙහෙම ලිව්වා. හුළඟ හුස්ම ගන්නවා. මේ හැම දෙම තියෙන්නේ කාගේ හරි බඩක් ඇතුලේ. අපි පාව වී ඉන්නේ ජීර්ණ යුෂ ඩයිජෙස්ටිව් ෆ්ලුයිඩ් ගොඩක් මැද්දේ. ඒ යෝධයා අපි දිහා බලලා hina වෙනවා. නිකමට හිතන්න එයා දැක්කේ මොකක්ද? 1985 මාර්තු 14 මේ කතාවේ අඳුරුතම දවස ඩොක්ටර් මිලර් තමන්ගේ දුවව බාත්රූම් එකේ වැටිලා ඉද්දි හොයාගත්තා. එතකොට ඒ පුංචි කෙල්ල තමන්ගේ අත්වලින්ම තමන්ගේ ඇස් දෙක උගුල්ලගෙනයි තිබුණේ. ලේවිලක් මැද ඉඳන් සිහිය නැති වෙන්න කලින් එමලි තාත්තට කිව්වේ එකම එක දෙයක්. ස්තුතියි තාත්තේ ආයත් මාව අන්ධ කළාට. එයාට ඕන උනේ එයා දැක්ක ඒ භයානක ඇත්ත ලෝකයෙන් බේරෙන්න විතරයි. පොලිසිය එමලිගේ ඩයරි එක හොයාගත්තා. ඒක පිරීලා තිබුණේ පිස්සු හැදෙන චිත්‍රවලින්. අපි දකින ගස්, ගල්, ගෙවල් වටේට එයා ඇඳලා තිබුණේ යෝධ සෛල වගේ කොටස්. හරියට අපි ලොකු ජීවියෙක්ගේ ඇඟ ඇතුලේ ඉන්න පොඩි බැක්ටීරියා වගේ. අන්තිම පිටුවේ එයා පෘථිවිය ඇඳලා ඒකට යටින් ලියලා තිබුණා නියුට්‍රියන්ට් සැක් අංක 4.29. ඒ කියන්නේ අපි මේ ඉන්නේ කාගේ හරි කෑම පිගානකද? මේ සිද්ධියෙන් සති දෙකකට පස්සේ ඩොක්ටර් රොබර්ට් මිලර් අතුරුදහන් වුණා. ඒ කණ්ණාඩි උපල කවදාවත් හම්බුනේ නෑ. ඒත් මිලර් යන්න කලින් එයාගේ යාළුවෙක්ට අන්තිම කෝල් එකක් අරන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. මිනිස් ඇස පරිණාම වෙලා තියෙන්නේ අපිට ජීවත් වෙන්න ඕන දේ විතරක් දකින්න මිසක් ඇත්තටම එතන තියෙන දේ දකින්න නෙවෙයි. එමලි තාමත් මානසික රෝහලක ඉන්නවා කියලා තමයි ආරංචිය. එයාට සිහිය එන කලාතුරක වෙලාවට එයා නර්ස්ලගෙන් අහන්නේ එකම එක ප්‍රශ්නයයි. කරුණා කරලා බලන්න අහස තාමත් අපිව දිරවමින්ද ඉන්න කියලා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ? අපි මේ දකින ලෝකයේ ඇත්තක්ද නැත්නම් අපිව සනසන්න මවා පෑව බොරුවක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම අභිරහස් කතා අහන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.